Damroti, the most famous tea factory in Sri Lanka. This tea factory is situated in Nuwara district, and it's so many beautiful location. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන තවත් ලස්සන දියැලක් තමයි රම්බොඩැල්ල කියන්නේ. ඉතින් මේ රම්බොඩැල්ලේ ඉහළ කොටස සහ පහළ කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. ඕගොල්ලන්ට රැතින් පේන්නේ රම්බොඩැල්ලේ පහළ කොටස. මේ රම්බොඩැල්ලේ පහළ කොටස බලන්න යනවා නම් යන්න ඕන රම්බොඩ උමක පහුවෙනවත් එක්කම පහළට වැටලා තියෙන මාර්ගය තමයි. ඉතින් මේ මාර්ගය වැටලා තියෙන්නේ රම්බොඩ ෆෝල්ස් හෝටලේ හරහා. ඕගොල්ලන්ට රම්බොඩ ෆෝල්ස් හෝටලේ කළමනාකාරීත්වයෙන් යම් අවසරයක් ලබා ගන්න පුළුවන් නම් හෝටලේ ඇතුළේ ඉඳන්ම රම්බොඩැල්ලේ පහළ කොටසේ සුන්දරත්වය නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් හෝටලේ හරහා පහළට වැටලා තියෙන තරමක් දුරට දුෂ්කර මාර්ගයේ ගමන් කරලා තමයි මේ දියැලේ පහළ කොටසේ සුන්දරත්වය ඕගොල්ලන්ට අත්විඳින්න තියෙන්නේ. මහනුවර ඉඳන් ගම්පොළ ලබුකැලේ හරහා නුවරඑළිය යන ප්‍රධාන මාර්ගය තමයි මේ ලස්සන දියැල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ රම්බොඩැල්ලට පූනා ඇල්ල කියලා කියනවා. මේ රම්බොඩැල්ලේ ඉහළ කොටස බලන්න යනවා නම් මෙතන ඉඳන් තමයි යන්න ඕන. ඉතින් මෙතන ඉඳන් මීටර 750කට ආසන්න දුරක් පඩිපෙළ නැගගෙන යන්න ඕන. මගේ වීඩියෝ එකෙන් මම අද ඕගොල්ලන්ට රම්බොඩැල්ලේ ඉහළ කොටසේ තියෙන සුන්දරත්වය පෙන්වන්නම්. රයිට් එහෙනම් උඩට ගිහිල්ලාම රම්බොඩැල්ලේ තියෙන සුන්දරත්වය බලමු. Are you gonna tell me where you went? All the messages I sent with no reply. රම්බොඩැල්ලේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ දියැලි අතරින් 11 වෙනි ස්ථානය හිමි කරගන්න දියැලක්. ඒ වගේම මේ දියැල්ල උසින් මීටර 103කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ලෝකයේ දියැලි අතරින් 729 වෙනි ස්ථානය හිමි කරගන්න දියැලක්. ඉතින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන තවත් ලස්සන දියැලක් තමයි රම්බොඩැල්ල. You're just gonna walk into my room. I hate how you assume I'll take the pleasure and the pain, the sorrows in your brain. It's like that. You're just gonna walk into my room. I hate how you assume I'll take the pleasure and the pain, the sorrows in your brain. 'Cause you know you only win. I'll take the pleasure and the pain. See this in my brain. රයිට් ට්‍රැවල් කරන්න කැමති ඕගොල්ලෝ හැමෝම වෙල්කම් කියලා මගේ YouTube channel එකෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඕගොල්ලන්ට ලස්සන ස්ථානයක් තමයි පෙන්වන්න යන්නේ. ඒ තමයි බඹරකිරියැල්ල. මේ බඹරකිරියැල්ල කියන දියැල්ල පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. මාතලේ ඉඳන් රත්තොට හරහා රිවෙස්ටන් යන මාර්ගය තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මාර්ගය ඇවිල්ලා මෙතන වාහනේ නතර කරලා මෙතන ඉඳන් මීටර 200කට ආසන්න පොඩි දුරක් යන්න තියෙනවා. රයිට් එහෙනම් එතෙන්ට ගිහිල්ලාම බඹරකිරියැල්ලේ තියෙන සුන්දරත්වය ඕගොල්ලන්ට අරන් දෙන්න. Travel fever මේ බඹරකිරියැල්ල
මේ තමයි බඹරකිරි ඇල්ල. මේ දිය ඇල්ලේ ජල මට්ටම ඉඩෝර කාලයට උනත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි ගමේ ජනතාව පවසන්නේ. කොහොම නමුත් මේ දිය ඇල්ලේ තියෙන සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙනවා. මේ දිය ඇල්ල හරහා වැටලා තියෙන ලස්සන සංගිලි පාලම නිසා අද වෙනකොට දිය ඇල්ලට එහා ගමේ ඉන්න ජනතාව Tamanගේ ගමන් බිමන් කටයුතු සඳහා මේ සංගිලි පාලම භාවිතා කරනවා. ඒ වගේම මේ සංගිලි පාලමේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි මේ සංගිලි පාලම හදලා තියෙන සුදු ජාතිකයන් විසින්. ඒ කියන්නේ දැනට වසර ගණනාවකට කලින් හදපු පැරණි සංගිලි පාලමක් වුණත් අද වෙනතුරු සවි ශක්තිය අතින් හොදටම තියෙනවා. ඒ වගේම සුදු ජාතිකයන් ඉන්න කාලේ මේ දිය ඇල්ලට එහා කොටස තේ වගා කරපු තේ ඉඩමක් විදියට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් සුදු ජාතිකයන් Tamanගේ තේ ඉඩමට යන්න දෙන්න සහ ඒ කටයුතු පහසු කරගන්න තමයි මේ සංගිලි පාලම නිර්මාණය කරලා තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇලගල කියන සුන්දර ගමේ ඇබෑඩින්නැල්ලේ පිවිසුම් මාර්ගය අභියසට. ඉතින් මෙතෙන් දැන් මීටර 300 ක දුරගේ පොඩි දුරක් තමයි තියෙන්නේ ඇබෑඩින්නැල්ලට. ඉතින් ඕගොල්ලෝ ඇබෑඩින්නැල්ල බලන්න එනවා නම් කොළඹ ඉඳන් එනවා නම් ගිනිගත් හේන නගරය හරහා ඉතාමත් පහසුවෙන් මේ ඇලගල කියන සුන්දර ගමයට එන්න පුළුවන්. ඉතින් අපේ ටීම් එක ලහියේ ලෑස්ති වෙලා ඉන්නේ ඇබෑඩින්නැල්ල බලන්න යන්න. ඉතින් අපි වෙනස්ම විදිහේ ක්ලයිමේට් එකක් තියෙන පැත්තකට ආපුවම ඒකේ තියෙන සුන්දරත්වය ඒ ආස්වාදයේ උපරිම ලබා ගන්න ඕන නිසා අපි නාන්නත් අවශ්‍ය කරන නැඳුම් ටිකත් අරගෙනම තමයි ආවේ. ඉතින් ඇබෑඩින්නැල්ල බලන්න ගිහිල්ලා ඒකේ තියෙන සුන්දරත්වය ඕගොල්ලන්ට අරන් එන්න. ඇබෑඩින්නැල්ල කියන්නේ ලංකාවේ 18 වන ස්ථානය හිමි කරගන්න. ඒ වගේම උසින් මීටර 98ක් වන දිය ඇල්ලක්. කැලණි ගඟ සමනල කඳුමුදුනින් ආරම්භ වෙලා කොළඹ කාකදූපත අසලින් තමයි මුහුදට එකතු වෙන්නේ. ඉතින් සමනල කඳුමුදුනින් ආරම්භ වෙලා මේ ගෙවාගෙන යන කිලෝමීටර් 100 ගණන් අතර කැලණි ගඟට සබාදහමේ අපූර්ව දායාදයන් රසක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම කැලණි ගඟට හම්බෙන තවත් සබාදහමේ අපූර්ව දායාදයක් තමයි කැලණි ගඟේ අතු ගංගාවක් වෙන කෙහෙල්ගම වයෙන් ආරම්භ වෙන ඇබෑඩින්නැල්ල.
ඇබර්ඩීන් නැල්ල කියන්නේ හෝස්ටෙල් ආකාරයේ දියැලක්. මේ දියැල්ල අදියර 3ක් විදිහට තමයි පහළට කඩා හැලෙන්නේ. ඉතින් ඒ වගේම අතීතයේ අලිදෝනා ඇල්ල කියලා තමයි මේ දියැල්ල හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව තමයි ඇබර්ඩීන් කියන නම මේ දියැල්ල සඳහා යොදාගෙන තියෙන්නේ. ඉතින් ඉතිහාසයේ කරුණු අධ්‍යයනය කරන විට ඇබර්ඩීන් කියන නම මේ දියැල්ල සඳහා යොදා ගැනීම සම්බන්ධ ප්‍රධාන අදහස් දෙකක් තියෙනවා. ඒ අතරින් පළවෙනි අදහස තමයි ලංකාව විදේශීය වතු අධිරාජ්‍යයන්ව යටත්ව පැවති කාලේ අසල තිබුණු තේවත්තකට භාවිතා කරපු නම මේ දියැල්ල සඳහා යොදාගත්තා කියන එක. ඉතින් දෙවෙනි අදහස තමයි මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ දෙවෙනියට විශාලතම නගරය සිහිවීම සඳහා ඒ නගරයේ නම භාවිතා කළා කියන එක. ඉතින් ඔන්න ඔය කරුණු තමයි ඇබර්ඩීන් නැල්ල සම්බන්ධව ඇබර්ඩීන් නැල්ලේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරනකොට අපිට හොයාගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ගවේෂණශීලී අලුත් සංචාරක අත්දැකීම් නිරන්තරයෙන් ඔබ වෙත රැඳී අරන් එන travel fever YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කිරීම උත් කරනවා. එහෙනම් අලුත් ස්ථානයක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. Hi guys, අපි අද waterfall expedition එකක් කරන්න තමයි තෝරගත්තේ. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට. මෙතනින් නම් තමයි අපි අද අපේ ගමන ආරම්භ කරන්නේ. දැන් වෙලාව හරියටම පාන්දර 2:45යි. ටිකක් උදේම ගමන ආරම්භ කරන්න ඕන කියලා තීරණය කරා. මොකද දියැලක සුන්දරත්වයේ වැඩියෙන් අපිට බලන්න පුළුවන් උදේ වරුවේ. ඉතින් ඒක නිසා දියැල තරණය කරන එක උදේ 7ටවත් ආරම්භ කරන්න ඕන කියලා තමයි අපි plan කරලා තියෙන්නේ. ඉතින් අපේ ටීම් එකත් ඔක්කොම ලෑස්ති. අපිත් එක්ක රැඳිලා ඉන්න අපි දියැල තරණය කරන අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. අබර්දීන් ඇල්ලට යනවා යන්නේ අපි ආයෙමත් අතින්ට යන්න ඕනේ. අර ලක්ෂපාන ඇල්ලට අපි හැරිච්ච තැන තියෙන්නේ. නෑ. එහෙම හැරෙන්න ඕනේ. දැන් මෙතන ඉඳන් කිලෝමීටර් 2කමාරක් උඩට ගිහිල්ලා වමට හැරෙන්න ඕනේ. වමට හැරලා කිලෝමීටර් 4ක් ගිහිල්ලා හන්දියක් තියෙනවා. එතනින් දකුණට දාලා අප කිලෝමීටරේ කාලක් යනකොට පල්ලෙහාට කලවැල් දෙනි පාර තියෙනවා. කලවැල් දෙනි පාර. ඒක කිලෝමීටර් 4කමාරක් විතර යනකොට ඔන්න ඇබර්ඩීන් ඇල්ලට බහින්න පාර තියෙනවා. ඒක කිලෝමීටරයක් විතර යන්න ඕනේ හැබැයි. මේ ලක්ෂපාන ඇල්ලට වඩා අබර්දීන් එක උසයිද? නෑනේ. ලක්ෂපාන ඇල්ල කොච්චරද උසයි? අඩි 440ක් වගේ මට මතක. 440ක් විතර උසයි. මේක එක දිගටම කඩා හැලෙනවනේ. මේ ලක්ෂපාන ඇල්ල. අබර්දීන් ඇල්ල එහෙම එක දිගටම කඩා හැලෙනවා. ඒතකොට දැන් අර ලක්ෂපාන ඇල්ලෙන් මේ අර ජල විදුලිය නිෂ්පාදනය කරන ජල විදුලි බලාගාරය කොහෙද තියෙන්නේ? ජල විදුලි බලාගාර මෙහි තියෙනවා රජයේව 5ක් තියෙනවා. 5ක් තියෙනවා. ඒ පහම මේ ලක්ෂපානයකට ගන්න. නෑ.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොත්තැල්ලෙන කියන සුන්දර ග්‍රාමයට කොළඹ ගිනිගත් වෙන මාර්ගය ඇවිල්ලා කළුගල කියන හන්දෙන් හැරිලා එනකොට තමයි මේ සුන්දර ග්‍රාමය හම්බෙන්නේ. ඉතින් මෙතනින් තමයි ලක්ෂ පානල්ලේ ඉහළ කොටස බලන්න යන්න තියෙන්නේ. මෙතෙන් නම් මීටර් 300ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ලක්ෂ පානල්ල කියන්නේ ලංකාවේ දියඇලි අතරින් 7 වෙනි ස්ථානය හිමි කරගන්න. ඒ වගේම උසින් මීටර් 126ක් වන දියඇල්ලක්. කැලණි ගඟ සමනල කඳුමුදුනින් ආරම්භ වෙලා කොළඹ කාකදූපත අසලින් තමයි මුහුදට එකතු වෙන්නේ. ඉතින් සමනල කඳුමුදුනින් ආරම්භ වෙලා මේ ගෙවාගෙන එන කිලෝමීටර් 100 ගණන අතර කැලණි ගඟට සබාදහමේ අපූර්ව දායාදයන් රසක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ කැලණි ගඟට හමු වෙන තවත් සබාදහමේ අපූර්ව දායාදයක් තමයි මස්කෙලියෝෙන් හටගන්න මේ සුන්දර ලක්ෂපාන දියඇල්ල.
අඹගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශයේ තමයි මේ සුන්දර දියැල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් අඹ කියලා කියන්නේ ජලයට කියලා තවත් නමක්. ජලය බහුලව පැවති පෙදෙස කියන අර්ථයෙන් තමයි අඹගමුව කියන නම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ලක්සපාන දියැල්ලේ සිට අතීතයේ අලිදෝන ඇල්ල කියලා හඳුන්වලා තියෙන ඇබර්ඩීන් ඇල්ලට ගල් තලාවක් කරහා ඉතාමත් නිර්මාණාත්මක විදිහට සකස් කරපු උමගක් තිබුණා කියලාත් ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න තියෙනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අපි තීරණය කරා ලක්සපාන දියැල්ලට ඉතාමත් සමීපයෙන් පිහිටලා තියෙන ඇබර්ඩීන් ඇල්ල මීළඟ travel වීඩියෝ එක කරන්න තෝරගන්න ඕන කියලා. ඉතින් නිරන්තරයෙන් අලුත් සංචාරක අත්දැකීම් ඕගොල්ලන් වෙත අරන් ඉන travel fever YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා පුංචි මතක් කිරීමකුත් කරනවා. එහෙනම් ඇබර්ඩීන් ඇල්ලේ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. travel කරන්න කැමති ඕගොල්ලෝ හැමෝම වෙල්කම් කියලා මගේ YouTube channel එක වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් හැමදාමත් අලුත් විදියට අලුත් ස්ථානයක වීඩියෝ එකක් කරනවා වගේම අදත් මම තෝරගත්ත අලුත් ස්ථානයක වීඩියෝ එකක් කරන්න. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ නුවරඑළිය ග්‍රෙගරි ලේක් එක ළඟට. ගොඩක් අය නුවරඑළිය travel කරන්න ආවහම හග්ගල මල්වත්ත ග්‍රෙගරි ලේක් වෙනි ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් විතරයි බලන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනගෙන හිටියද නුවරඑළිය නගර මැදයේ ඉතා ලස්සන දියැලක් පිහිටලා තියෙනවා කියලා. ඒ තමයි Lovers Leap. ඉතින් මේ Lovers Leap කියන දියැලට නුවරඑළිය නගරයේ ඉඳන් කිලෝමීටර් 6ක් වෙනි පොඩි දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම ග්‍රෙගරි ලේක් එක ළඟ ඉඳලත් කිලෝමීටර් 6ක් වෙනි පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ නුවරඑළිය එනවා නම් අනිවාර්යෙන් බලන්න යන්න ඕන ලස්සන දියැලක් තමයි Lovers Leap කියන්නේ. මේ තමයි Lovers Leap. පිදුරුතලාගල රක්ෂිතයේ එක් බෑවුමක තමයි මේ ලස්සන දියැල පිහිටලා තියෙන්නේ. ඒ වගේම උසින් මීටර් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඉස්සර කාලේ පෙම් යුවලකගේ ආදර කතාවක් මුල් කරගෙන මේ දියැලට මේ නම ලැබිලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඉතින් කොහොම නමුත් රක්ෂිත ප්‍රදේශයක මේ දියැල පිහිටලා තියෙන නිසා ඕගොල්ලෝ මේ දියැල බලන්න එනවා නම් අවට පරිසරය ආරක්ෂා කරන්න කියලා පුංචි මතක් කිරීම උත් කරන ගමන් නැවතත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.
අර කන්දේ උඩ මැද්දට නගින්නේ. ඒ මැද්දෙන් මෙහාට ඇවිල්ලා අර කන්ද දෙකට මැද්දින් ආය උඩ දියැල්ල පැත්තට යනවා. ඒ දියැල්ල පැත්තට ගිහලා එතන එහෙමම ආපහු මෙහාට උඩට යන්න ඕනේ. ඒක ඊළඟ දෙවෙනි දියැල්ල ළඟින් තමයි උඩට නගින්න ඕනේ. ඒ එතන උඩට නැගගම පොඩි මේ වගේ තනි තලාවක් තියෙනවා. ඒ තනි තලාවේ කෙලවරට ගිහලා එතන ඒ කන්ද නගමු එතනින් අවසానයි. ඊට වෙඩි කන්ද නගින්නේ නැහැ එතනින්. නෑ නේ. පළවෙනි දියැල්ල එතන තියෙනවා. ඔව් කොහොමද පැය 3ක් 4ක් තියෙනවනේ. ඔව් පැය 3ක් ඔව් ගමනේ විදියට තමයි තියෙන්නේ.
දැන් ඇවිල්ලා ඉන්නේ ගැරන්ඩියල්ල ඉහළම ස්ථානයේද. ඉතින් මේකේ ස්ටේජ් 4ක් තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඕගොල්ලෝ ගැරන්ඩියල්ල බලන්න එනවා නම් සාමාන්‍යයෙන් හයික් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙන පිරිසක් කෙන එක තමයි වඩා හොඳ. දැන් දෙකක් විතර තියෙන දුෂ්කර ස්ථාන කීපයක්. ඉතින් ඒ ස්ථාන දෙකම සාමාන්‍යයෙන් කම්බයක් ආධාරයෙන් තමයි උඩට එන්න ඕන. ඒ වගේම ගයිඩ් කෙනෙක් නැතුව ගැරන්ඩියල්ල බලන්න ඉන්න එපා. මොකද එහෙම වුණොත් ගොඩාක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එන්න ඇවිල්ලා මේ වගේ පරිසරයේ සුන්දරත්වය නරඹන්න. දැන් හදලා තියෙන්නේ. හදලා දෙන්නම් පල්ලෙහෙට ගිහිල්ලා එනකොට එහෙනම් එන්න. අපි කොහොමද ගිහලා ටිකක් වෙලා යනව නැද්ද? අපි එන්න. පොලොස් පැටිස් තියෙනවා. අය මොනවද තියෙන්නේ? සම්බලත් එක්ක රොටි තියෙනවා. වඩේ තියෙනවා.
අල බෙදලා තියෙනවා. බොන්න මොනවද තියෙනවද? බොණ්ඩ ප්‍රෙෂර් තියෙනවා, දොඩංකොල් තියෙනවා, පූල් තියෙනවා. සාමාරුනේ. රොටි උණු රොටි තියෙනවා නේ? එවෙලෙම හදලා දෙනවා. එහෙනම් කල්ලෙන් කන්න. පිච්චිලා තියෙන්නේ. ඒක එහෙම දීලා මේ අතනින් අර කඳු දෙක උඩ මැද්දට නගින්නුනේ. ඒ මැද්දෙන් මෙහාට ඇවිල්ලා අර කඳු දෙකට මැද්දින් ආය උඩ දියැල්ල පැත්තට යනවා. ඒ දියැල්ල පැත්තට ගිහලා එතනින් එහෙමම ආපහු මෙහාට උඩට යන්න ඕනේ. ඒක ඊළඟ දෙවෙනි දියැල්ල ළඟින් තමයි උඩට නගින්න ඕනේ. ඒ එතනින් උඩට නැගගම පොඩි මේ වගේ තනි තලාවක් තියෙනවා. ඒ තනි තලාවේ කෙලවට ගිහලා එතනින් ඒ කන්ද නගමු එතනින් අවසానයි. ඊට වැඩි කන්ද නගින්නේ නැහැ එතනින්. නෑ නේ. ඔය පළවෙනි දියැල්ල එතනදී. ඔව් කොහොමද පැය 3ක් 4ක් තියෙනවනේ. ඔව් පැය 3ක් ඔය ගමනේ විදියට තමයි තියෙන්නේ.
දැන් හදලා තියෙන්නේ. හදලා දෙන්නම් පල්ලෙහෙට ගිහිල්ලා එනකොට එහෙනම් එන්න. අපි කොහමද ගිහලා ටිකක් වෙලා යනව නැද්ද? අපි එන්න. පොලොස් පැටිස් තියෙනවා. අය මොනවද තියෙන්නේ? සම්බලත් එක්ක රොටි තියෙනවා. වඩේ තියෙනවා. අල බෙදලා තියෙනවා. බොන්න මොනවද තියෙන්නේ ආන්ටි? බොන්න පැෂන් තියෙනවා, දොඩංකොල් තියෙනවා, පූල් තියෙනවා. සාමාරනේ. රොටි උණු රොටි තියෙනවනේ. එවෙලෙම හදලා දෙනවා. එහෙනම් පල්ලෙහෙන් කන්න.